පොඩි පෙත්තක් කටේ දාලා බලන්න. ඔව්. ඒ වගේ මේක ඔබතුමාට පැණි රසයි. ටොපියක් වගේ කන්න හිතනවනේ. ඔව්. එතකොට මේකට අපි දැන් යම්කිසි ප්‍රමාණයක් මෙන්න වලට අපි ඇති ප්‍රමාණය මේ දාගත්තක් මේ බින්දුව දාලා ඊට පස්සේ සොලවන්න. සොලවුවම මේක දැන් මේක රැඳිලා තිනවා. මේක දැන් අපි දාපු ගමන් ඔය දියරේ දාපු ගමන් මේක බොන්න ඕනේද අපි? එහෙම කියලා නෑ මේක අපි මේක දෙමම මතකයේම පොඩ්ඩක් වැඩි වෙනවා. බඩේ වාතාමාරුවෙන් තියෙන මේ වෙනවා liver එක පැත්තට. ඔව් වෙනසක් නෑ. රසයේ වෙනසක් වෙලා නෑ. ඔව් රසයේ වෙනසක් උන්නේ. මම ගත්ත බෙහෙත මේ ಔಷಧය මොනවයින්ද ඇත්තටම හදලා තියෙන්නේ මේ පෙත්ත? මේකත් පෙත්ත කියලා දෙන්නේ මේක එළුකිරි සහ කැන් සුගර්. ලැක්ටෝස්. ඒකට මේ දියරේ මොනවයින්ද හදලා තියෙන්නේ? මේකත් හදලා තියෙන්නේ මේ ඖෂධය ගසක කියන්නේ ස්වාභාවික ලබන බිගස් වගේ බෙලඩෝනා කියන එක කවුරුත් අඳුරනවා. ඒකේ පරමාණු කඩලා අදපු මේ ඖෂධයක් වෙනවා. හරි මේ ඖෂධ වල කොහෙද නිෂ්පාදනය වෙන්නේ? ලංකාවේ නිෂ්පාදනය වෙනවද මේ? අපි හිතමු දැන් දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගියෙක්. අපිට මේ රෝගය නිත්තාවටම සනීප කරන්න පුළුවන්ද සහ මොන වගේ බෙහෙත් ප්‍රමාණ ඖෂධ ප්‍රමාණයක් ඔහුට හෝ ඇයට භාවිතා කරන්න වෙයිද රෝගියාට? ජනහඬ රැවුදෙන නාලිකාව YouTube වාහිනී. ආයුබෝවන් සුබ දවසක් YouTube වාහිනී නාලිකාව නරඹන සියලුම දෙනාට. ඉතින් ඔබ දන්නවා YouTube වාහිනී නාලිකාව රෝගී වූ ජනතාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කරන නාලිකාවක් බව. ඉතින් අද අපි හිතුවා ඔබ වෙනුවෙන් ඉතාමත්ම වැදගත් වන වෛද්‍ය ශාස්ත්‍රයක් ගැන කතා කරන්න. ඒ තමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගැන. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කරා ડોક્ટર රමේෂ්. එහෙමත් නැත්නම් වෛද්‍ය රමේෂ් මහතාට. රමේෂ් මහත්මයා ආයුබෝවන්. අපි පළමුවෙන්ම සාකච්ඡා කරමු මොකද්ද මේ හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ කියලා. වෛද්‍යතුමනි මොකද්ද මේ හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ ඇත්තටම? මේ වෛද්‍ය හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ ශරීරය තුල තිබෙන ජීව ශක්තිය නැවත ලබා ගැනීම තුලදී හෝ ශක්තිමත් කරන තුලදී මේ ජීව ශක්තිය කියන අපි ප්‍රතිශක්තිකරණය කියන එකද? ප්‍රතිශක්තිය කරන්නේ ඒක දෙවනිට අඩංගු වෙන්නේ. ඒක කියන ජීව ශක්තිය තමයි පළමුවේ ශරීරයට විශාල ඒ කියන්නේ අපි ගොඩනැගිල්ල ගත්තත් ඒ ලොකු ගොඩනැගිල්ලට තියෙන මිත්‍ය වුණත් සවිශක්තිමත් පදනම තමයි ඒ ෆවුන්ඩේෂන් එක තමයි ජීව ශක්තිය වෙන්නේ. ඒ ජීව ශක්තිය ශක්තිමත් කරන තුලදී ඒ ක්‍රිම තුලදී ඒ රෝගේ නිතාවට සුව කරන වෛද්‍ය ක්‍රමයක් තමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය කියන්නේ නේ හෝමියෝපති වෛද්‍ය. එතකොට මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය තුළ මොන වගේ අසනීපද අපිට සනීප කරගන්න හැකියාව තියෙන්නේ? ඒක කියන්නේ ඒ ප්‍රශ්නෙට මම හොඳ උත්තරයක් මම දෙන්න ගොඩාක් කාල බලාපොරොත්තු හිටියේ. ඇත්තට කියම බටහිර වෛද්‍ය ක්‍රමය ගත්තොත් එහෙම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගත්තොත් එහෙම එම්බිරිසාව ඉඳලා AIDS රෝගය වෙනකම් AIDS නෙවෙයි තව පිළිකාව ඒ වගේ නිදන්ගත රෝග වෙනකම් ඖෂධ තියෙනවා. ඒ කියන්නේ සියලුම රෝග වලට ඖෂධ තියෙනවා කියන එකද මේ කියන්නේ? ඔව් ඒක තමයි මම කියන්නේ. සියලුම රෝගය නිත්තාවට හොඳ කරන්න පුළුවන් වෛද්‍ය ක්‍රමයක් මේක. එතකොට මේ වෛද්‍ය ශාස්ත්‍රයේ තුලින් මොන වගේ ඖෂධද ලබා දෙන්නේ මේ රෝග සුව කිරීම සඳහා? දැන් ඔබතුමා කිව්වා ශරීරයේ තියෙන ජීව ගුණය මතු කරලා තමයි රෝග සුව කරන්න කියලා. ඔව් ඒ කියන්නේ ජීව ශක්තිය නැවත ශක්තිමත් කරන තුලදී තමයි මේ රෝගය හොඳ කරන්නේ. ඔව්. එතකොට අපි දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ තමයි මේ බේත් මොන වගේද නිෂ්පාදනය කරන්නේ? ඒ වගේ ප්‍රශ්නයක් තමයි ඔබතුමා අහන්නේ කියලා මට පැහැදිලි වෙන්නේ. ඔව්. මම අහන්නේ මොන වගේ ඖෂධ දෙන්න දැන් රෝගීන්ට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ලෙඩකට බෙහෙතක් ගන්නම මොන වගේ බෙහෙත්ද අපිට බොන්න වෙන්නේ? ගුලිද, කරල්ද බෙහෙත් බොන්න වෙනවද? ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. එතකොට අපිට සරලව කියමු මොන වගේ බෙහෙත්ද සාමාන්‍ය ඖෂධද මේ සඳහා යොදාගන්නේ කියන එක. ඔව් අපිට දැන් ඇත්තටම මේ කියනවා නම් වෙනම නිෂ්පාදිත කරන බෙහෙත්වර ඖෂධ වට්ටෝරුවක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ බටහිර වෛද්‍ය ක්‍රමයට වඩා වැඩි ඖෂධ තෝරයක් තිබෙන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී. ඔව්. එතකොට මේම ඖෂධය ලබා ගන්න ස්වභාවික තියෙන ගස් කොළන් වල තමයි වැඩිම ලබා ගන්න. ඒකට ස්වභාවික ඖෂධ තමයි අපි මේ සඳහා රෝග සුව කිරීම සඳහා යොදාගන්නේ. ඔව් යොදාගන්නේ. නමුත් මේක විලා ඖෂධය ගත්තොත් මේ ඖෂධයේ තියෙන්නේ දේ තමයි පරමාණු කඩලා
අදපු බේතක් තියෙනවා. දැන් සුදු ලුණු ගත්තාම අපේ එලියම් සිබා කියලා අපි අඳුරනවා. ඔව්. එලියම් සටිවා. ඒව අඳුරනවා. එතකොට මේක විලා සුදු ලුණු වලින් අදන බේත විලා අපි මාත්‍රාවක් අර ප්‍රමාණව කඩලා ඒකෙන් එන්න සුළු මාත්‍රාව සුළු මාත්‍රාවක්. ඒක විදිහට පරමාණු තමයි අපි ගන්න මේ ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා. ඔව්. ඒ පරමාණුව තමයි රෝගියාට ලබා දෙන්නේ. ඔව්. එතකොට මේක තව ඔය බේත ශරීරගත වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සුළු වෙලාවෙම ශරීරයට උරාගෙන ඊට පස්සේ ක්ෂණිකව රෝගය සුව කරන එක තමයි හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. එතකොට මේ පිළිකාව වගේ රෝගයක් සාමාන්‍යයෙන් සුව කිරීම සඳහා කොච්චර කාලයක විතර යනවද අපිට මේ හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රය තුළ? දැන් මම මුලින් සඳහන් කර පරිදි පුද්ගලයා අනුව ජීව ශක්තිය වෙනස් වෙනවා. ඔව්. එතකොට දැන් අපි කියමු අපි දෙන්නට එම්බිරිස් හා විදුනොත් එහෙම ඔබතුමාට ඉපොටෝරියම් කියන බේත යන්න පුළුවන්, මට ආසනික් ඇල්බම් කියන බේත යන්න පුළුවන්. ආසනියම් ඇල්බම් කියන බේත තමයි එහෙම යන්න පුළුවන්. ඔය කියන්නේ ඔය සඳහන් කරපු ඖෂධ දෙක හෝමියෝපති ಔಷಧ දෙක අද සඳහන් කළේ. ඔව් හෝමියෝපති ඖෂධය මම සඳහන් කරේ. ඔව්. එතකොට මේක ජීව ශක්තිය අනුව සමහරට පිළිකාව සනීප වෙන්න මාසයක් වෙන්න පුළුවන්, සති දෙකක් වෙන්න පුළුවන්, සමහරට මාස 6ක් අවුරුද්දක් තුළ අපිට මේක සනීප කරන්න හැකියාවක් තියෙනවා. ඔව්. මගේ ඊළඟ ප්‍රශ්නේ දැන් ලෙඩ්ඩු හැමතිස්සෙම බලන් ඉන්න මොන වගේ බෙහෙත් හම්බෙන්නේ? කරාල්ද? පෙතිද? කුලිද? ඒවත් නැත්තම් දියර වර්ගද? එහෙම කිව්වොත් මොන වගේ ඖෂධද දාගන්න මේ සඳහා? ඇත්තටම කියනවා හෝමියෝපති ඖෂධය පාවිච්චි කිරීමට ලොකු අපහසුතාවයක් නැහැ. ඔබතුමා දන්නවා දැන් සාමාන්‍යයෙන් එර්දාබාධ තියෙන රෝගියෙක් යට හෘදය වේදනාව වෙනකොට දිවයිකට බේතක් තියාගන්නවා. ඒ කියන්නේ පෙත්තක්ද ඔය දෙන්නේ? පෙත්තක් කියන ඒක අපි කියන්නේ ග්ලොබියුල්ස් කියලා. ඒ ග්ලොබියුල්ස් හදන්නේ එළුකිරි සහ කැන් සුගර් උගස්සීනි වල. උගස්සීනි වල තමයි හදන්නේ. ඒ උගස්සීනි ඒකට තමයි අපි බේත ඖෂධය කලවම් කරලා ඒකට රඳවලා අපි රෝගියාට දෙනවා. එතකොට මේ බේත හෝමියෝපති ඖෂධය කවදාවත් වතුරත් එක්ක බොන ඖෂධයක් නෙවෙයි. ඒක දිවෙයි තියාගන්න විතරයි තියෙන්නේ. ඔබට පේනවා මගේ මේ අතේ තියෙන මේ හෝමියෝපති වෛද්‍ය ශාස්ත්‍රයේදී භාවිතා කරන ඖෂධ වර්ගයක්. එතකොට වෛද්‍යතුමාගෙන් අහමු මොකද්ද මේ ඖෂධය කියලා. මේක උත්තරම කියනවා නම් මේක ඇවිල්ලා කියන්නේ අපේ බෙන්ක්ලි කියන්නේ බ්ලැන්කට් කියන එක. එතකොට බ්ලැන්කට් කියන මේක තමයි මේක මේ විදිහේ ටැබ්ලට්. ඔව්. මේ ටැබ්ලට් එක මේ පෙති. එතකොට මේ පෙති තියෙන්නේ මේ පෙති වල දැන් කිසි දෙයක් නැහැ. දැන් ඔබතුමාට වුණොත් පොඩි පෙත්තක් කටේ දාලා බලන්න. ඔව්. ඒ වගේ මේක ඔබතුමාට පැණි රසයි. ටොපියක් වගේ කන්න හිතනවනේ. ඔව්. එතකොට මේකට අපි දැන් යම්කිසි ප්‍රමාණයක් ගන්නවා. ඔව්. ඉතින් මේක මේ ටැබ්ලට් එක අපි නිකන් දෙන්න බෑ. එතකොට මේක මෙහෙම ගත්තාම මේක තියෙන බෙලඩෝන කියන ඖෂධය. ඔව්. ඉතින් බෙලඩෝන කියන ඖෂධය ගොඩක් දේවල් වලට ස්නායු. මේක දියරයක් නේද? දියරයක්. ඔව්. මේක අඩංගු වෙලා තියෙන්නේ තනිකර ඇල්කොහොල්. එතකොට අපි දැන් මේක අපි ලෙඩා ආවට පස්සේ කන මේ ක්‍රමයට අපි ඕපන් කරගන්නවා. හරි. කවදාවත් බෝතල් අල්ලන්න වෙන්නේ මේව තමයි. මොකද අපි සෙනිකම බෝතලේ වාන්න ඕන. එතකොට මේ බෝතලේ මේක තියන්න හරි බිම තියලා ගත්තොත් එimhe මේ බෝතල වල යම් කිසි ද්‍රව්‍යයක් අඩංගු වෙලා මේක ඇන්ටිඩෝට් වෙන්න පුළුවන් බේත සීරෝ වෙන්න පුළුවන්. ඔව්. එතකොට මේක ගත්තා. මෙන්න අපි ඇති ප්‍රමාණය මේ දාගත්තක් මේ බින්දුව දාලා ඊට පස්සේ සොලවන්න. සොලවුවම මේක දැන් මේක රැඳෙලා තිනවා. ඔව්. මේම රැඳුණාට පස්සේ මේක තියාගන්න පුළුවන් යම් කිසි කාලයක් තියෙනවා. ඒ කාල සීමාව වෙනකම් මේක තියාගන්න පුළුවන්. මේක මේක දැන් අපි දාපු ගමන් ඔය දියරේ දාපු ගමන් මේක බොන්න ඕනේද අපි? එහෙම කියලා නෑ. මේක අපි මේක බොහොම ප්‍රවේශම අපි කබා කරලා දෙන පොඩි කුප්පියකට එතකොට පොඩි චිප්ලොක් බෑග් කියන ඒකට දාලා චිප්ලොක් බෑග් එකකට. ඒ වගේ මේ ප්ලාස්ටික් දියරේ කවලම් කරලා චිප්ලොක් බෑග් එකකට අපි ඒක දානවා. ප්ලාස්ටික් යම්කිසි ප්ලාස්ටික් භාජනයකට මේක කරන්න බෑ. එතකොට මේක වාස්ප වෙලා යන්න ඉඩ තියෙනවා. ප්‍රධාන පාවිච්චි කරනවා නම් මේ වගේ අඹ කල බොටල්. මේක තමයි
එතකොට දැන් මේකේ රසය වෙනස් වෙනව නේද ඔය බොටල් එකෙන් දැම්මහම? එහෙම රසයක් වෙනස් වෙනවා. ඔබතුමාට මේක කරලා බලන්න පුළුවන්. මේකදී මම මතකයේම පොඩ්ඩක් වැඩි වෙනවා. බඩේ වාතාමාරුවෙන් තියෙන මේ වෙනවා liver එක පැත්තට. ඔව් වෙනසක් නැහැ. රසය වෙනසක් වෙලා නැහැ. ඔව් රසය වෙනසක් උන්නේ. ඒ වගේ දැන් ඔබතුමාගේ මේ බේත මේ ඖෂධය කටට කියලා මුකට කියලා මුකින් බඩට බලට කියලා බඩ වලින් ආත්මාවට කියලා ඒම ශරීරගත වෙන ඖෂධයක් නෙවෙයි. මේක සර්නිකව සබ්ක්ලිනිකල් මේක යටතේ කෙලින්ම උත්සාහ කෙලින්ම ශරීරයට ස්නායු බද්ධටියට කියලා මේවට උරාගෙන ඉවරයි. එහෙම තමයි මේ ඖෂධය වැඩ කරන්නේ. හරි. මම දැන් ඔය මම ගත්ත බෙහෙත මේ ඖෂධය මොනවයින්ද ඇත්තටම හදලා තියෙන්නේ මේ පෙත්ත? මේකත් පෙත්ත කියලා දෙන මේක එලුකිරි සහ කැන්සුගර්. ලැක්ටෝස්. ඒකට මේ දියරේ මොනවයින්ද හදලා තියෙන්නේ? මේකත් හදලා තියෙන්නේ මේ ඖෂධය ගසක කියන්නේ ස්වාභාවික ලබන බිගස් වගේ බෙලඩෝනා කියන එක කවුරුත් අඳුරනවා. ඒකේ පරමාණු කඩලා අදපු මේ ඖෂධයක් වෙනවා. හරි මේ ඖෂධ වල කොහෙද නිෂ්පාදනය වෙන්නේ? ලංකාවේ නිෂ්පාදනය වෙනවද මේ ඖෂධ? ඇත්තටම කියනවා නම් විශාල අඩුවක් තමයි මේ ලංකාවේ මේ ඖෂධය දැනට නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඔව්. මේක දියරේද මේ පෙත්ත? දියරය. ඒ දියර සහ පෙත්ත අපි දැනට අපි ගෙන්නව ගන්න වෙන්නේ ඉන්දියාවේ. දැනට ප්‍රධානම කියනවා නම් එක ඖෂධ ශාලාවක් තිබුණා ජායලි. ඒ එතුමා තමයි වෛද්‍ය එස්.ටී.පී. පෙරේරා මහතා හිටපු හෝමියෝපැති වෛද්‍ය සභාවේ සභාපති. එතකොට එතුමා මේ ඖෂධ ටික ගෙනා දුන්නේ ඒ දවස්වල රුපියල් 400කට. එතකොට ඔබතුමාන්ට මම ජනතාවට දෙන රෝගීන්ට දෙන පණිවිඩයක් තියෙනවා. අද අපි ඉන්නේ අවාසනාවන්ත කාල සීමාවක සහ අවාසනාවන්ත රටක. දේශීය සම්පත් මෙච්චර තියේදී මේ ඖෂධය ලංකාවේ නිෂ්පාදනය කිරීමට කිසිම අවස්ථාවක් නැහැ. මේ හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයේ තියෙන කඹයදීම තුළ ඒක තමයි වෛද්‍යවරු ලියාපදිංචි කිරීම ප්‍රතිමිතිය පිළිබඳ පැටලුවක් තියෙනවා. අනිත් එක මේ දියුණුවට කියලා කිසිම අමාත්‍යාංශයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. අද පාර්ලිමේන්තුව මන්ත්‍රී මැතිවරණ වෙන සමහර හෝමියෝපැති කියන්නේ මොකද කියලාවත් අදවල් දැනන්න තියෙනවා. මම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නායකතුමාලා යම් සේවය කරනවා. සමහරු අර කනගාටු. මොකද මෙච්චර ලොකු අගයක් තියෙන මේ වෛද්‍ය ක්‍රමය අයි මේක දිනු කරන්නේ නැත්තේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. මේ සම්බන්ධව මම හිතපු දූෂිත ඇමති කේලිය රම්බුකනත් කතා කරන වෙන මට දැන් වැඩ තියෙනවා කියලා පැන ගියා. ඒ වගේ ඒ තුමාට කියාවක් දෙමුණා අර ඉමුනෝග්ලෝබින් කියන වතුර ගෙනලා අපිට රෝගෙන්ට ගහලා දීපු අවස්ථාවක් තිබුණා. නමුත් මම කියන්නේ දැන් මම කියන්නේ එන තැන තමයි ස්ථානයක් මම පෙන්නන්න ඔබතුමාට මේම හෝමියෝපැති ඖෂධවල වකුගඩු රෝගී නිතවට ගොඩ කරගන්න පුළුවන්. ඒ වගේ ස්නායු රෝග හොඳ කරගන්න පුළුවන්. ඒතර පිළිකා හොඳ කරගන්න පුළුවන්. එතකොට අපි මොකටද වෙනත් රටක ඉමුනෝග්ලෝබින් වගේ ඖෂධය ගෙනල්ලා නඩු දාගන්න බගාගාලා ඉර යන එක අවශ්‍ය නැහැ. මොකද ඇත්තටම කියනවා නම් නඩු දාගෙන ඉර යන්නේ මම හිතන්නේ මේ එච්චර මොනවා හරි දෙයක් හම්බ වෙන්නේ නැති ඉතින් නේද? ඉර යන්න තරම් එච්චර කැපකිරීමක් කරනවා කියන්නේ ඒ වගේ බේත් කියන මේ වෙනුවෙන් කාලය කැප කරන්නේ නැතු ඔය කාලය කැප කරන්නේ නැතුව එයා ඇත්තටම කියනවා නම් අපි දැන් වෛද්‍ය සමාජ සංජීව තමයි මේ ප්‍රශ්නේ ඖෂධ මාෆියාව ගැන ලොකු එලිදරව්වක් කළේ. එතුමා තවමත් අදටත් ගත්තොත් එතුමා සමග මාත් වෛද්‍ය චමල් සංජීව කියන්නේ මේ වෙදකම් ශාස්ත්‍රයට සම්බන්ධ කෙනෙක්ද? පිටය බටහිර වෛද්‍යවරයෙක් වගේ විශේෂඥ වෛද්‍යවරයෙක්. නමුත් අපි අගය කරන්න ඕන පුද්ගලයෙක් තමයි එතුමා තව ජීවිතය ගැන අවධානය ගන්න නැතුව එතුමා මේක එලිදරව් කරපු එක අපේ රෝගීන්ට සහ අපේ රටේ ජනතාවට වටිනවා. ඖෂධ පාලන අධිකාරිය යටතට අනුමැතිය ලැබිලාද තියෙන්නේ? ඒ වගේම මේ ආයුර්වේද ඖෂධ හැටියට සලකන්නේ කොහොමද? වෛද්‍ය සභාව කුමක්ද කියන ප්‍රශ්න කිහිපයක් විතර. ඇත්තටම කියනවා නම් ඖෂධ තත්ත්ව පාලන යටතේ NMRA කියන යටතේ මේකට අපි මේ අඩංගු වෙන්නේ නැහැ. අපුත් එහෙම NMRA එක යටතේ මේක අඩංගු වෙනවා නම් නැත්නම් ඒ පැත්තකට යොමු කරනවා නම් අපි විශාල මේකට කැමතියි. මොකද එතකොට යම්කිසි වටිනාකමක් තියෙනවා.
එතකොට දැනට තියෙන හෝමියෝපති වෛද්‍ය සභාවක් තියෙනවා. දැනට හෝමියෝපති වෛද්‍ය සභාවට අපි නීත්‍යානුකූල ණය කියන පදනමෙන් අපි නඩුවකුත් කොන කරලා තිනවා. හෝමියෝපති වෛද්‍ය සභාව මේ කොයි කාලෙන්ද ලංකාවේ තියෙන්නේ? 1970 තමයි පළවෙනි වෛද්‍ය සභාවේ පිටවලා තියෙන්නේ. එතකොට වෛද්‍යතුමා මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය රජයේ ලියාපදිංචි වෙලාද තියෙන්නේ? 1970 තමයි පාර්ලිමේන්තුවෙන් පනතක් ගෙනල්ලා මේ ලංකාවේ ස්ථාපිත කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි වරෙන් ගත්තොත් එම දැනට 2008 වසරේ සිට නීත්‍යානුකූල වෛද්‍ය සභාවක් නැහැ. මොකද තිස්ස කර්ලියත මාත්‍ය නීතියට පටහැනිව විසුරු ඇරියා. ඊට පස්සේ විසුරු ඇරියා කියන්නේ හෝමියෝපති වෛද්‍ය සභාව විසුරු ඇරියා. ඊට පස්සේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් පිරිසක් අගතියටපත් වුණු වෛද්‍ය සභාවේ සමාජිකයන් නඩුවකට යනවා. ඒ නඩුවේ අවසර 6කට පස්සේ ජයග්‍රහණ ලැබලා ඒ නඩු තීන්දුව රාජිත මාත්‍යාගෙන් පස්සේ රාජිත නැමැති සාන් රාජිත නඩුවෙන් දිනනවා මේක විසුරවා හරිනවා නඩුවක් දානවා හෝමියෝපති වෛද්‍ය සභාව ඒ නඩුවෙන් ජයග්‍රහණය කරනවා ඉන් පස්සේ වෙන්නේ නඩු තීන්දුවත් හරියට ක්‍රියාත්මක කරන්නේ නැතුව වරෙන් කවුද මේ නඩු තීන්දුව ක්‍රියාත්මක කරන්නේ නැත්නම් රාජිත සේනාරත්න තමයි ඒකට හිටපු ඒ සෞඛ්‍යමති සමයකදී ඉතින් ඒ වදියට දෙන්නට දූෂිත ආහාරයෙන් මේම වෛද්‍ය සභාව පවත්වාගෙන යන පමණක් නොව දූෂිත ආහාරයෙන් විභාගය පවත්වලා ලකුණු 10න් 15කින් එම වෛද්‍යවරුත් බිය කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව මායි තව වෛද්‍යවරු මගේ වෛද්‍යවරු සමග තව ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු කියන්නේ වෛද්‍ය සභාව හිටපු සමාජිකයෙක් වෙන ડોક્ટર ශාන්ත කුමාර සමග අපි අභියාචන අධිකරණයේ දැන්ත නඩුවක් වුණ කරලා තියෙනවා. දෙනට අතුරුපාලක නීති නොවන අතුරුපාලක කමිටුවේ ලියාපදිංචිය සහ ඇමති විසින් පත් කළ වෛද්‍ය සභාව නීති විරෝධී කියන තීන්දුව සමග කියන්නේ ඇමතිතුමා විසින් වෙනම වෛද්‍ය සභාවක් පිටුවද මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට? එයා වෛද්‍ය සභාව කියන්නේ අතුරුපාලක කමිටුවක් පිටවුවා. ඒ අතුරුපාලක කමිටුව සාමාන්‍ය පනත් 1970 පනත් අනුකූලව අපි පිටවන්න බෑ. ඔව්. එතකොට මෙතන ඇමැති පනත උල්ලංඝනය කරලා තියෙනවා. ඒ වගේ වෛද්‍යවරු නොවන පුද්ගලයන් සමග යායටත් මේක ලියාපදිංචිය ලබා දීලා තියෙනවා. අතුරුපාලක කමිටුව නීති අනුකූල නැහැ. එතකොට නීති අනුකූල නොවන වෛද්‍ය සභාවේ තමයි මේ වෛද්‍යවරු මුදලට ලියාපදිංචි කරා. ඒක වෙනකොට අපි විශාල නීතියෙන් පියවර ගත්තට ඒ දවස්වල තිබිච්ච දූෂිත හාණ්ඩුව දූෂිත ඇමතිලත් එක්ක අපිට කටයුතු කරන්න සිද්ධ වුණා. උන්ට එරගිව අපි පාර වීදි බැස උඩ වීදි බයින්ද සිද්ධ වුණා. එතකොට අධිකරණ ක්‍රියාමාර්ග කරා. නමුත් අපිට කිසි ජයග්‍රහණයක් පැත්තට යමු උනේ නැහැ. ඊට පස්සේ අධිකරණ තීන්දුව ලැබුවට පස්සේ ඒකට වක්‍ර ආහාර තමයි රාජිත සේනාරත්න වක්‍රාකාරව. ඔව්. මාලක සුවපතිතුමා පටන් ගත්තේ ඌගේ පුත්‍ර අනිත් එක පුතාට රීකරු තාත්තා කෙනෙක්. කියන්නේ චතුර සේනාරත්න කියන්නේ හරි ඊකරු කීකරු පුතේ. ඔව්. කීකරු පුතේ ඒ නිසා ඒක කියන්නේ මේ කීකරු තාත්තා. ඔව්. දැන් අපි ගියා අපින තාත්තට බයයිනේ. මෙයා පය පුතාට. එතකොට මේතුමා කරපු වැඩේ අර දූෂිත පිරිස එක ගණන් ඌගේ ඡන්දේ ව්‍යාපාරයට මුදල් හොයාගෙන තමයි මේ වෛද්‍ය ක්‍රමයෙන් ඔසලා ගියේ. මම බය නැහැ. මම අභියෝග කරනවා රාජිතට නේ රාජිත පුතාට අභියෝග කරනවා. පුළුවන් නම් මට විරුද්ධව දාන්න නඩුවක් දාන්න. හරිද? මම 891 2010 ඒ නඩු තීන්දුව අනුකූලව ඔබට නෙවෙයි ඔබගේ තාත්තටත් මම වැඩ කරලා පෙන්වන්න කියන එක තමයි මම අභියෝග කරන්නේ යට. මොකද එතකොට දැන් මේ වැඩසටහනේ ප්‍රකාශ කරන සියලුම දේවල් වල කාරණා පිළිබඳව වගකීම ඔබතුමා බාර ගන්නවා මේ නඩු සම්බන්ධව සඳහන් වෙනවා. ඒ සියල්ලක්ම ඔබතුමා බාර ගන්නවා අනිවාර්යයෙන්. ඔව් බාර ගන්නවා. දැනට රාජිත්ට සේනරත්නට එරගිවොත් තමයි මේ නඩුවත් තියෙන සිතාසි ලැබුණාද නැද්ද දැනගෙන අපි දන්නේ නැහැ. මේ හෝමියෝපති වෛද්‍ය සභාව තූසිතෙන් පත් කරපු සියලු දෙනාටම මේ නඩුව දාලා තියෙනවා. කියන්නේ දැනට වගඋත්තරකරු 360 දෙනෙක් ඉන්නවා මේ නඩුවේ. ඒකම ආණ්ඩුව නිලධාරී සමග දූෂිත වෛද්‍යවරුන්ට වෛද්‍ය ක්‍රමයේ තුලින් සේවය සපයන වෛද්‍යවරු කීයක් විතර ඉන්නවද ලංකාවේ දැනට? දැනට නීති අනුකූල ගත්තොත් 183යි, తాවකාලික ලියාපදිංචි ගත්තොත් 213යි. තවම දැනට විදේශගතලා උපාධිධාරයෝ කියන්නේ ශිෂ්‍යත්වයෙන්
උපාධාරයෙන් ඇවිල්ලා ඉන්නවා. ඒලා ගත්තොත් එම ඒලාට දැනට රජයේ පත්තිමත් ලබා දීලා නැහැ. හරි පව්. අපි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේත් මම විපක්ෂ නායකතුමා අර යම් කිසි ඩොකියුමන්ට් එකක් මම මේ සභාගත කරලා තිනවා. මේලට තාම උපාධි ගත්ත අයට තාම ඒ කියන්නේ හෝමියෝපති උපාධිය සම්බන්ධ උපාධියක් තියෙනවද? කියන්නේ විශ්වවිද්‍යාලයේ හැම උපාධියක් විශ්වවිද්‍යාල ඉන්දියාවේ කියන්නේ මේ ශිෂ්‍යත්වයට ගිය ළමා පිරිසක් ඉන්නවනේ. දැන් ඉන්දියාවේ මේ හෝමියෝපති ක්‍රමයේ ලියාපදිංචි වෙලා තියෙන්නේ. එතකොට කොහොමද ඒ දැනට ගත්තොත් දැන් ඉතින් ඉන්දියාවේ ගත්තොත් එහෙම ප්‍රාන්ත කීපයක් තිබුණා. ප්‍රාන්ත කීපයක් තුල ගත්තොත් එහෙම සේලම්, කල්කටා තව ඉන්දියා ගම් ගොඩක් නිසා මතක නැහැ. එහෙම ගත්තොත් එහෙම උදේ 7 ඉඳලා 10 වෙනකොට රෝගීන් 3000කට පිරිසක් බාහිර රෝවන්සේ වාඩි වෙලා ඉන්නවා. ඒ වගේ ඒ වෙනකොට කොහොමත් 800ක් විතර රෝගීන් ප්‍රතිකාර ලබා ගන්න පිටවන් වෙලා යනවා. ඉතින් ලංකාවේ කියන්නේ ඉන්දියාවේ මේක ලියාපදිංචි වෛද්‍ය ක්‍රමයක්. ඉන්දියාවේ ලියාපදිංචි වෛද්‍ය ක්‍රමයක්. ඒ වුණාට එතුමාන් ඉන්දියාවෙන් ලියාපදිංචි උනේ 1970 පසුව. ඉන්දියාවේ. ඔව්. 70 පසුව. ඒක මොන අවුරුද්දද හරියටම ලියාපදිංචි? 70 වසර මට මතක ඇටියට 1981 මට මතක ඇටියට. ඔව්. දැන් ඔබතුමාගේ රජයේ මේ ගැසට් පත්‍රය ගත්තා. මේකේ ඔව් මේ ගැසට් මේක තමයි අවසානට නීත්‍යානුකූල වෛද්‍ය සභාවේ නීත්‍යානුකූල වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ වෛද්‍යවරුන් නාම ලේඛන අවසන් වරට. ඉන්පසුව නීත්‍යානුකූල වෛද්‍ය සභාවක් නැහැ. නීත්‍යානුකූල වෛද්‍යවරුත් බිහි වෙලත් නැහැ. ඒකට අපේ රටට මේම වටිනා වෙදකම කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තවත් අනිත් සියලු වෛද්‍ය ශ්‍රේෂ්ඨ ඉන්න අනිත් වෛද්‍යවරුත් අපිත් එක්ක අතවල් බැඳ ගන්නට අවශ්‍යයි. නමුත් මෙතන තමාන්ගේ පඩිය වැඩි කරගන්න තමාන්ගේ වාසිදායක දේවල්වලට පමණක් මේ වීදි බහින ඇර රෝගීන්ට යම්කිසි අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා අද වෙනතුරු වෛද්‍ය සංගම් පාරට බැලක් නැහැ. ඉතින් මේක ගාක් අපි කියන්නේ අවසානවන්ත තත්ත්වයක් ඒක. වෛද්‍යතුමනි අපි හිතමු දැන් දියවැඩියා රෝගයෙන් පෙළෙන රෝගියෙක්. අපිට මේ රෝගය නිත්තාවටම සනීප කරන්න පුළුවන්ද සහ මොන වගේ බෙහෙත් ප්‍රමාණ ඖෂධ ප්‍රමාණයක් ඔහුට හෝ ඇයට භාවිතා කරන්න වෙයිද රෝගියාට? මම මෙතෙක් ඔබතුමා මගෙන් ප්‍රශ්න අහුවා වගේ මම ඔබතුමාගෙන් ප්‍රශ්න දෙකක් අහන්නට මම කැමතියි. අද ඔබතුමා දන්නවා බටහිර ක්‍රමයට ගත්තොත් එම ඖෂධ කීයක් දියවැඩියා රෝගීට ලබා දෙනවා? දියවැඩියා රෝගියෙකුට මන් දන්න විදිහට දවසකට මන් දන්න රෝගීන් ඉන්න දවසකට පෙති කොහොමත් 25 30ක් විතර බොනවා. ඔව්. එතකොට කියන්නේ මෙට්ෆෝමින්, ඩයනිල්, තව සිටාජන් ඒ වගේ දැන් බටහිර ඒ වගේ ගොඩක් දැන් කියන්නේ කාලෙන් කාලෙට දැන් නවීන වීම පවතිනවා. ඔව්. අලුත් බෙහෙත් වර්ග හඳුන්වලා දෙනවා. ඔව්. ඒ වගේ අලුත් බෙහෙත් ටික ශරීරගත වෙනකොට මේ කතාව මම කියන්නේ බටහිර වෛද්‍යවරු අහිංසකයි. මොකද මේ වගේ හෝමියෝපති ඖෂධය තුල ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු සීමිත පිරිසක් ඉන්නවා. නැතුවම නෙවෙයි. අපිට පක්ෂව ඉන්න අපෙන් බෙහෙත් අරගෙන යන එක අපෙන් ප්‍රතිකාර කරන බටහිර වෛද්‍යවරු කියලා බටහිර වෛද්‍යවරු පාවා හෝමියෝපති ඖෂධ ඔබතුමාලාගෙන් අගෙන යනවා ඔවුන්ගේ රෝග සඳහා. නමුත් ඒ වෛද්‍යවරුන් කවදාත් හෝමියෝපති වෛද්‍යවරයෙකුට රෝගීෙක්ව යොමු කරලා නැහැ. නමුත් හෝමියෝපති වෛද්‍යවරයෙක් කරන රෝග විශේෂඥ මේක විශේෂඥ වෛද්‍යවරුන්ට එවනවා. ඒ වගේ උගක් මම අගය කරන්න මාත්මෙක් තමයි ડોક્ટર රුවන් ඒකනායක. දැන් අපේ ඕනේ ප්‍රශ්නය වුණේ මොනවාගේ ඖෂධ ප්‍රමාණයක් බොන්න වෙනවද කියන එක. නෑ මම කියන්නේ මම. එතකොට මේ රුවන් ඒකනායක මාත්‍ය හෝමියෝපති වලට සෑන්ට පක්ෂයි. ඔව්. ඒ වගේ දැන් මම දැන් ට්‍රැක් එකටම තමයි ඉන්නේ. ඔය ට්‍රැක් එකේ මම කියන්නම්. ඔව්. දියවැඩියාව රෝගේ ඇදුණාට පසුව ශරීරයේ තියෙන අවයන් කොටස් වල තියෙන අර ක්‍රියාකාරී කියන්නේ අඩාල වීම බව. අඩාල වීම පවතින නිසා වකුගඩු රෝගේ, ස්නායු රෝගේ, තව තෙරද රෝගේ ඒ වගේ සියලුම දේවල්
මතුවෙන්න පටන් ගන්නවා. එතකොට මේම රෝග මතුවෙන්න අපිට ආහාරවල පමණක් පරිසම් විය යුතු අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ ආහාර වලින් පමණක් පරිසම් වෙලා මේ රෝගේ වළක්ව ගන්න බෑ කියන එකද? බෑ කියන එක. එතකොට ඊළඟට තමයි මේ එක් රෝගයක් X කියන රෝගියෙක් කියලා දියවැඩියාවට ප්‍රතිකාර ලබනවා ජාතික රෝගවල කියමුකෝ. ඔව්. එතකොට ඒ රෝගයා ඒ ඖෂධයේ ප්‍රතිකාර තුල ඉන්න වෙලාවෙම යාගේ ශරීරයේ තියෙන මොකක් කරේ අඩුපාඩුවක් නැත්තම් වකුගඩු රෝගයක් මතුවෙන්න පුළුවන්. ඒතකොට මේ මතුවෙන්නේ කුමන හේතුවක්ද? අර රෝගයට දෙන ඖෂධ අනිකුත් අවයව අඩපණ වීම හේතුවෙන් අතුරුආබාධ නිසා මේ වගේ මතුවෙනවා. නමුත් හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ගත්තොත් එමේ එවැනි අතුරුආබාධයක් නැහැ. කිසිම අතුරුආබාධයක් නැහැ. එතකොට මේක අපිට කියන්න තියෙනවා නම් දැන් මම මුලින්ම කිව්වා දියවැඩිය රෝගය නිසා ඇතිවන ආබාධ. ඔව්. ඒ ආබාධයට අපි නැවත කියන්නේ දැන් වෛද්‍යාචාර්ය සැමුවෙල් අනිමන්තුමා ප්‍රකාශ කරා. සැමුවෙල් අනිමාන්. ඔව්. කොහේ කෙනෙක්ද? ජර්මන් රටේ. ඔව්. ඒ කියන්නේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමයට සම්බන්ධ කෙනෙක්. නිර්මාතෘ. එතුමා දේශනාවක් දීලා තිනවා permanent cure permanent registration. එතකොට permanent registration කියන්නේ දැන් අතන බටහිර ක්‍රමය තුලදී මේ රෝගය මතුවෙලා කියන්නේ ක්‍රමක්‍රමයට අඩු වී ගිය අපේ හෝමෝන් ඉම්බැලන්ස් වෙන එක හෝමෝන් වෙන්න පුළුවන් ඕටෝ ඉමුනෝ වෙන්න පුළුවන්. එතකොට මේ හෝමියෝපති ඖෂධ තුල වන්නේ ඔය දියවැඩියා රෝගයේ නිසා මතුවෙච්ච අතුරු ආබාධ නැවත ශරීරයට ලබා ආබාධ නැති කරනවා. නැති කරගෙන අතුරු ආබාධ ක්‍රමයෙන් සනීප කරනවා. කියන්නේ මම කියන්නේ ඒක අතුරු ආබාධ නැමැතිව අර සම්පූර්ණ අඩාල වෙච්ච වකුගඩු බවක් නැවත ක්‍රියාත්මක සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය වෙන වෛද්‍ය ක්‍රමයක් තමයි මේ හෝමියෝපති වෛද්‍ය ක්‍රමය. ඒ වගේ දියවැඩියාවට කිව්වම ඒ වගේ අතුරුආබාධ සහිත ඖෂධ තියෙනවා. දැන් රෝගියෙකු වෛද්‍යවරයා විසින් නියම කරන ඖෂධ නියම ආකාරයෙන් ලබාගෙන ඒ කියන ආකාරයෙන් වත්පිළිවෙත් කරෝතින් සාමාන්‍ය කෙනෙක් අපහසුම රෝගියෙක් දියවැඩියාවෙන් පෙරෙන සාමාන්‍යයෙන් කොයි වගේ කාලයක් ජනතාවගෙන් අපිට හැමතිස්සෙම දෙන ප්‍රශ්නේ කොච්චර කාලයක් යනවද සනීප කරන්න කියන. කොයි වගේ කාලයක් සාමාන්‍යයෙන් යයිද එහෙම සනීප කරගන්නට? ඔව් ඔබතුමා කිව්වා වගේ දැන් මම ඔබතුමා ගන්න ප්‍රශ්න වලට එකඟයි. මම අත්දැකීම් ලබාගත් වෛද්‍යවරයෙක්. ඔය කියන්නේ හැමතිස්සෙම මම අහන්නේ ලෙඩා රෝගියාගේ පැත්තේ නේද? රෝගියා අනේ ડોක්ටර් මේක කොච්චර කාලෙද මේ හොඳ වෙන්නේ? එතකොට ඒ වෙනකොට අපි කියනකොට රෝගියා එතකොට ලොකු මානසික ගැටලුවක් වෙනවා. එතකොට මේකෙන් තියෙන්නේ ශරීරයේ තියෙන ජීව ශක්තිය රිකවර් කියන්නේ නැවත ක්‍රියාත්මක කරන්න පටන් ගත්තට පස්සේ දැන් අපි මේ ශරීරය ගත්තොත් එimhe අපේ රෝගය වෙනකොට අපි මේම යන ඩ්‍රොප් එකේ ජීව ශක්තිය අපි දියවැඩිය රෝගය වෙනකොට මෙන්න මේම යන්නේ. එතකොට මේ ඩ්‍රොප් එක මේම කායේ මේම එන්න පොඩි කාලයක් ගත වෙන කොහොම කවුරු දෙක කාලයක මොනවාදී මේ අවුරුද්දක් ශරීර හැටියට කියන්නේ ජීව ශක්තිය හැටියට සනිකව සුවය ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේ ඖෂධ දිනපතාම පාවිච්චි කරන්න ඕන ඖෂධ තියෙන්නේ. අපි දැන් හෝමියෝපති ඖෂධය ගත්තාම සාමාන්‍ය බටහිර වෛද්‍ය ක්‍රමය නම් දවසකට 3 පාරක් බෙහෙත් බොන්න වෙනවානේ. එතකොට හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී කොහොමද ඒක? හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේදී එක වේලක් ගත වුණොත් ඒක ඇතිවෙයි දවසට. නමුත් එක පාරක් බෙහෙත් ගත්තත් ඇති දවසකට. කොහොමද අර ශරීරයේ තම ජීව ශක්තිය අනුව අපි පරීක්ෂණ කර බලනවා. එතන මේ ජීව ශක්තිය අනුව තමයි දවසකට කී පාරක් රෝගියා බෙහෙත් ඖෂධ භාවිතා කරන්න ඕනේ
ද කියන එක තීරණය වෙන්නේ. තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් අපිට ගමු ඔබතුමාට ඩෙන්ගු ඇවිල්ලා දැන් ඉන්නේ ඉමර්ජෙන්සි කන්ඩිෂන්. ඉමර්ජෙන්සි කරන රුධිර ගැලීම් අවස්ථාවේ ඉන්නේ. ඔව්. එතකොට අපිට පැය දෙකකින් බෙහෙත් දෙන්නත් සිද්ධ වෙනවා. සමහර විට දෙන්න වල පැය 4න් 4කට දෙන්න සිද්ධ වෙනවා. එතකොට අර නිදාගත්ත රෝගයට එහෙම දෙන්නේ නෑ. දවසට 3 පාරක් දුන්නා වුණත් සතින් දෙකකින් දෙකට අපි රෝගියාව ගෙන්නවලා පරීක්ෂා කරනවා. නමුත් එයාට අපිම දැන් කියන්නේ මාස 3ක් වෙනකොට රෝගියා යම් කිසි තත්ත්වයක් තියෙනවා නම් එතකොට අපි දැන් ඊළඟ මාසෙ ඉඳලා බේත් කරන් තව දිර කරනවා. දැන් ලබන මාසෙ දැන් කියනකො දැන් 3 වර ගත්ත බේත් වෙනකොට දෙපාරක් ගන්න. ඊළඟ අඩු කරලා දෙවෙනි අඩු කරලා. ඒ කෙනෙක්ට වරින් වගේ ටිකක් අඩු කරගන්න කියලා. එතකොට මම දැකලා තියෙන දැන් බටහිර වෛද්‍ය ක්‍රමයේ දෙන එන්න බෙහෙත් ප්‍රාණය වැඩි වෙනවා. බෙහෙත් බොනවා ඉවරේකුත් නෑ. දැන් දියවැඩියා වගේ රෝගයක් ගත්තොත් හැමදාම බෙහෙත් බොනවා. සුව වීමකුත් නෑ. නිරන්තරව කියන්නේ මිය යන කම්ම බෙහෙත් බොන්න වෙනවා. ඒ කියන්නේ එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියන එක නේද ඔය කියන්නේ? බටහිර ක්‍රමය තුලදී එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හෝමියෝපැති වෛද්‍ය ක්‍රමයේදී එහෙම සිද්ධ වෙන්නේ නැහැ. හෝමියෝපැති වෛද්‍ය. නමුත් අර මේකෙන් තියෙන ශරීරයේ ජීව ශක්තිය වැඩි වෙන්න අවයන් කොට ශක්තිමත් වෙනවා. ඒ ශක්තිමත් වෙනකොට තමයි මේ රෝගින ඉතාලට සනීප වෙන්නේ. මොන වගේ රෝගද එතකොට දැන් ඔබතුමා මේ තාක් දුරට මොන වගේ රෝගීන්ද සුවපත් කරලා තියෙන්නේ? මගේ ලිස්ට් එක හදන්න ගියොත් එimhe ගොඩක් මම අවුරුදු 20ක දැන් ප්‍රැක්ටිස් එකේ. එතකොට මේ මට දැන් හදන්න ගියොත් එimhe ගොඩක් තියෙනවා. මම ස්කැටිම කියනවා නම් ඔබතුමා දැන් දියවැඩියාව කියලා සඳහන් කරා. ඔව් දියවැඩියාව රෝගේ නිසා ඇතිවන තුවාල ගොඩාක් කියන්නේ දැන් යනවා රත්නපුරේ ඇඹිලිපිටිය මාතර ගාල්ල පූගොඩ අංවැල්ල අවිස්සාවැල්ල කියලා එහෙම රෝගීන් පිරිසක් මට දිනපතා එනවා. විදේශගත රෝගීන් සඳහා මොන ආකාරයෙන්ද ප්‍රතිකාර ලබා දෙන්නේ කියන්නේ? උන්ට කන්සල්ටේෂන් එකක් වෙන්නේ කොහොමද? ඒ වගේම බෙහෙත් ගෙන්වා ගැනීම කොහොමද සිදු වෙන්නේ? දැනට මාලදීවයිනේ සහ සිංගප්පූර් ඕස්ට්‍රේලියාවේ ඒවන් රට රෝගීන් මාත් එක්ක ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාම මම ඊළඟට එයාලට ඖෂධයෙන් මම කුරියර් සර්විස් හරහා ලබා දෙන්නේ. ඒක ඒන් ක්ලියර් කරගන්න පාස්ව විදියට කවරින් ලෙටර් එකකුත් එක්ක මම මේක කරනවා. විදේශගත වෙන රෝගීන් මාත් එක්ක සම්බන්ධ වෙන්න කලින්ම මට අපොයින්ට්මන්ට් එකක් කලින් වෙලාව ලබා ගන්න ඕන. අපි දුරකථන ඇමතුමක් සහ ලින්ක් එකක් අපි දෙමු. ලින්ක් එකට මේක කරනවා. ඊට පස්සේ මම අතන්ට ඔන්ලයින් එක කරා මම රෝගියාගේ විස්තර ගන්න වෙලාවක් දිනයක් දීලා අපි ඔන්ලයින් එක කරා විස්තර ගන්න. පොඩි ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් එක පුරවලා අප මට එවන්න ඕන. ඊට පස්සේ ඒ රටේ බේත් ගන්න මගේ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඒ ආයත යොමු කරනවද නැත්නම් මම අපිට කෙලින්ම යවන්නත් පුළුවන්. දැන් YouTube වාහිනී නාලිකාව නරඹන ගොඩක් රෝගීන් ඉන්න අපෙන් බෙහෙත් ගෙන්වා ගන්නවා කියන්නේ දේශීය ඖෂධ ගෙන්වා ගන්නවා. ඒ ක්‍රමයට අපිට යවන්නත් පුළුවන්. එහෙම කරගන්න පුළුවන්. පුළුවන්. අපිට ඒ විදිහට කරගන්න පුළුවන්. එතකොට මේම ඖෂධවල මිල ගණන් කොහොමද? කියන්නේ ලොකු මුදලක් වැය කරන්න වෙනවද ඖෂධ සඳහා මාසිකට සාමාන්‍ය හිතව? ඇත්තටම කියනවා නම් මේක ස්ථා ලාභදායක වෛද්‍ය ක්‍රමයක්. ඉතින් මම ඔබතුමාට පෙන්නුවක් මේ වෛද්‍ය මේ ඖෂධ මේක. එතකොට මේ ඖෂධය මේක වෙන්නේ මම මුලින්ම රුපියල් 450කට තමයි අපිට ඊටපු වෛද්‍ය සභාවේ සභාපති 450කට ලබා දුන්නා කියලා. දැන් අපි එක බිඳුවක් තමයි එක බිඳුව දිනකයි 3යි එමයි දාන්නේ. අවශ්‍ය වෙන්නේ අර ඒක රෝගියෙකුට. ඔව්. මාසයකට සති දෙකකට අවශ්‍ය වෙන්නේ. ඔව්. එතකොට තාත් ලාභදායක විදියට ලබා ගන්න පුළුවන් සුළු මුදලකට සුළු මුදලකට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. දැන් සති දෙකකට ගත්තොත් රුපියල් 1500ක තුල ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඉතින් මේ මාසයට දෙකකට එහෙම බෙතක් කියලා නිෂ්පාදනය නිකුත් කරන්නේ නැහැ. ඔව් මම හිතනවා ඉතින් ශ්‍රී ලංකාවේ සිටින රෝගීන් අසරණ වෙලා ඉන්න මොහොතක් කියන්නේ මුළු රටක් ගත්තොත් ආර්ථික වශයෙන් හැකියාව අඩුයි සාමාන්‍යයෙන් ඖෂධ වෙනුවෙන් වැය කරන්න. ඉතින් මම හිතනවා මේක ඉතාමත්ම සහනදායී සහ මානසික සැහැල්ලුවක් ඇති වෙන පිළිතුරක් කියලා රෝගී ජනතාව වෙන. කොහෙද එතකොට මේ ඖෂධ ලබා දෙන්න ඔබතුමාගේ සායනයක් තියෙනවද වෙනම පොඩ්ඩක් ගැන සඳහන් කරමු. මගේ ප්‍රධාන කාර්යාලයේට මම දොම්පේ තමයි පාවිච්චි කරන්නේ. දොම්පේ කොහෙද? දොම්පේ මෙදලන්ත. මෙදලන්ත. එතකොට මොන වගේ දිනවලද ඔබතුමා ප්‍රතිකාර කරන්නේ මේ ස්ථානේ?
නිදන්ගත රෝග සහ කාල්ගත් තුවාල කියන්නේ දියවැඩිය රෝගය නිසා දැන් සමහර අයගේ තුවාල තියෙනවා අවුරුදු 9ක් හොඳ වුන්නේ නැහැ කියනවා. නෑ මම ඔබතුමාගෙන් ඇහුවේ ඔබතුමා මේ ඖෂධ ලබා දෙන්නේ මේ දින මොනවද? ඒ වගේම වෙලාව මොනවද? දිනපතා ගත්තොත් එimhe උදේ 9 ඉඳලා හවස 5 වෙනකන්. උදේ 9 ඉඳන් හවස 5 වෙනකන්. ඒ කියන්නේ මේ කියන්නේ සති දවස්වලද? සති දවස්වල. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකන්. සිකුරාදා වෙනකන්. ඔව් උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ඔබතුමා ඉන්නවා. විශේෂ කාරණාව තමයි විශේෂ රෝගීන් ඉන්නවා නම් සෙනසුරාදා ඉරිදා ඉන්න පුළුවන්. සෙනසුරාදා ඉරිදා එන්න පුළුවන් විශේෂ රෝගීන් සඳහා. මට දුරකථනයෙන් ඇමතුමක් ලැබුණා. අපි දුරකථන අංකය මේ වීඩියෝ දර්ශනයේ යටින් සඳහන් කරමු. එතකොට ඔබට දුරකථන ඇමතුමක් දීලා වෛද්‍යතුමා සම්බන්ධ කරගෙන ඖෂධ ලබා ගන්න පුළුවන්. ඔබතුමා ඕනෑම රෝගයකට ප්‍රතිකාර කරනවා කියන එක නේද මේ කියන්නේ? ඕනෑම රෝගයකට කරනවා. නමුත් මම විශේෂයෙන් දැනට මං ආවට පැමිණෙන දියවැඩිය රෝග වලින් කියන්නේ දැන් මොඩලින් වීදම් කරලා ගොඩාක් අන්තිම කාල සීමාවදී මං ගාවට ඇවිල්ලා හොඳ කරගත්ත පිරිසක් තමයි ගොඩක් දෙනාට එන්නේ. ඔව්. එතකොට මම ඉතින් නිතර බේත් දාන්නේ. බේත් ඒ ඖෂධ තෝගයක් මම එලට ගෙදරට ගෙනියන දෙන සුළු මුදලකට. ඊට පස්සේ ඒ මුදල එලට ධනාත්මක පැත්තට එලට ධනෙ ඉතුරු වෙනවා. ඔව් සල්ලි ඉතුරු වෙනවා. මුදල් ඉතුරු වෙනවා. එලට තුවාලට බේත් දාගන්නත් පුළුවන්. ගෙදරින්ම කරගන්න පුළුවන්. නමුත් අර බටහිර ක්‍රමේදී අර ඇන්ටිබයොටික් ප්‍රතිජ ඖෂධ දීලා ගොඩාක් තුවාල වලට කියන්නේ ප්‍රතිචාර දක්වන තුවාල තියෙනවනේ. ඔව්. ඒම තුවාලෙන් මම ගාක් කැමැත්තෙන් මේක මම බාර ගන්නවා. මොකද ඒ අසරණ රෝගීන් නිසා. ඔව් අමාරු. අසරණ රෝගීන් ඉන්නවනේ. එතකොට මගේ මේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් බටහිර වෛද්‍ය ක්‍රමේ ඖෂධ භාවිතා කරමින් සිටින රෝගියෙක් ඔබතුමාගෙන් ඖෂධ ලබා ගන්න එනවා නම් එතකොට මේ අර බටහිර වෛද්‍ය ක්‍රමේ ඖෂධ නවත්තන්න වෙනවද මේ ඖෂධ පටන් ගැනීමත් සමග? රෝගියා විසින් අර වට්ටෝරුව මම අපි ගාවට ගෙනාවට පස්සේ හෝමියෝපැති වෛද්‍යවරයෙක් කරන්නේ යම්කිසි ප්‍රමාණය අඩු කරලා පටන් ගන්නවා. බටහිර ඖෂධ අඩු කරලා ඉතින් අඩු කරලා ඊට පස්සේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ විදිහට තමයි සිද්ධ වෙන්නේ. කියන ඕනෑම රෝගයක් සඳහා ඖෂධ නියම කරනවා කියන එක තමයි වෛද්‍යතුමා අපිට මේ විදිහට පැහැදිලි කරලා දෙන්නේ. අවසාන වශයෙන් කියන නොයෙකුත් රෝග වලින් පීඩා විඳින ජනතාවක් ලංකාවේ ඉන්න නොයෙකුත් වෛද්‍ය ක්‍රම වලට ගිහිල්ලා ඕන් වෙනුවෙන් ඔබට කියන්න තියෙන්නේ මොකක්ද? ඕනනම් කියන්න තියෙන්නේ විශේෂ කාරණාවක් තමයි ඔබතුමියන්ලා එක්වරක් දෙවරක් ඒ වෛද්‍යවරයා ලෙඩේ ඔබතුමා රෝගී සුව කළ නැතිනම් වහම හෝමියෝපති ළඟම ඉන්න හෝමියෝපති වෛද්‍යවරයෙක් හම්බෙන්න. ඒක ඔබගේ රෝගයට නිතාවට ෆුල් ස්ටොප් එකක් ලැබෙනවා කියන එක මම කියන්නේ. ඔව්. නිතාවට සනීප කරන්න පුළුවන් කියන එක තමයි වෛද්‍යතුමා මේ ආකාරයෙන් ප්‍රකාශ කරේ. එසේනම් අපි තවත් දවසක වෛද්‍යතුමා සමග ඔබ ළඟට එනවා. ඒ එන්නේ අපි මේ ඖෂධ ක්‍රමයෙන් නිතාවටම සනීප වුණු රෝගීන් සමග. එතෙක් ඔබට ආයුබෝවන්. තවත් දවසක අපි හමු වෙමු වෛද්‍යතුමාගෙන් ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගැනීම සඳහා සඳහන් කරන දුරකථන අංක වලට ඇමතුමක් ලබා දෙන්න. ඒ වගේම මතක් කර සිටිනවා හැමදාම වගේ මේ වැඩසටහන් නරඹන ඔයාලගෙන් YouTube වාහිනී නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරන්න, කමෙන්ට් එකක් දාන්න මේ ගැන කියලා, share කරන්න. එසේනම් ඔබට සුබ දවසක්, දීර්ඝායුෂ වේවා, නිරෝගී සම්පන්නිය ලැබේවා. ආයුබෝවන් වෛද්‍යතුමා. ආයුබෝවන්.